සුබ දවසක්. ඇත්තටම සුබ දවසක් කියන්නත් බෑ. පාස්කු මහා මොලකරුවෝ හෙවීම අවුරුදු 7ක් යනවනේ. දැන් මේක දේශපාලනීකරණය වෙලා සම්පූර්ණයෙන් නීතිය පැත්තට නෙමෙයි යන්නේ. සමහර පොත් ලියනවා, සමහරු මෙතන මයික් කටාස්ලා වෙලා මයික් ටික අල්ලගෙන කියවනවා. දැන් මේක මේ ඉතාමත් ශෝෂණීය, ඉතාමත්ම බොහොම මේ දරුණු තැනකට ඇවිල්ලා. එදා මෙදා තුර කතෝලික සභාවට කතෝලිකෙක් වශයෙන් ඉතාමත්ම හොඳ නැති තැනකට ඇවිල්ලා තියෙනවා. ඒකට විශේෂයෙන් එන්නේ මේ උසාවියක තියෙන මේ නීත්‍යානුකූලව වැඩ ටික කරගෙන යන වෙලාවේ කාර්යල් වහන්සේගේ ප්‍රකාශ සහ පාද සිරිල් ගාමිණී පාද ජූට්ලාගේ ප්‍රකාශවල නිසා මේක තවත් කණ්ඩායමක් මේකට විරුද්ධව වැඩ කරන නිසා මෙතන විශාල ගැටුමක් ඇති වෙලා මේ කතෝලික සිංහල කතෝලිකයාට මේ බෞද්ධ සංස්කෘතික රටක් වන ශ්‍රී ලංකාව තුල නැවත වරක් ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද LTT යුද සමයේදී කතෝලික සභාවගේ හැසිරීම ගැන ඉතාමත්ම හොඳ දැනක නෙමෙයි තිබුණේ සිංහල බෞද්ධයන් ළඟ. අපිට කොටි කියන්න ගත්තා. කොටි හිතවාදී කියන්න ගත්තා. නමුත් මම පෞද්ගලිකවම මේ කතෝලික සභාවේ කොඩිය අරගෙන මේ තිබෙන LTT විරුද්ධ හැම දෙයකටම කතෝලිකෙක් වශයෙන් අපේ එක ෆාදර් කෙනෙක්වත් එළියට බහින්න නැති කාලෙක කතෝලික සභාවේ කොඩිය අරගෙන කතෝලිකෙක් වශයෙන් ඒවට පෙනී හිටියා LTTට විරුද්ධව. ඒක මේ පැත්තේ ඉන්න පියතුමාලා මේ කාලේ වුණ පියතුමාලා පවා දන්නවා. අදත් රණවිරුවෙක් අපි ඉන්නවා. හැබැයි මේ පාස්කු මේක නාටකයක් කිව්වයි කියලා ඔය කාර්යල් උන්වහන්සේ ඇතුළු ඔය කණ්ඩායම අපි හිටපු Zoom මීටින් දිගටම කරා. ඒ වලින් අපි අයින් වුණා. දැන් මෙතන මේ රාජපක්ෂලා රකින්න කණ්ඩායමක් උත්සාහ කරනවා. රාජපක්ෂලාට චෝදනා කරමින් තව කණ්ඩායමක් යනවා. එතකොට මේක දේශපාලන පාලිගැනීමක් කියලා වෙනම අපිව හඳුන්ලා දෙන්න උත්සාහ කරනවා. මේකට මූලික වුණේ මේ කතෝලික සභාවේ පියතුමාලා මේකට ඍජුව මැදිහත් වීම. ඒතර බිමල් රත්නායක ඇමතිවරයෙක් එතනද පැහැදිලිවම කියනවා කාර්යල් වලට ඕන විදිහට තමයි මේ සානිවයි මෙයාවයි දැම්මේ කියලා. දැන් මම රවි කරුණ රවි සෙනරත් මේ එතුමයි විශේෂයෙන් ශානි පොලිසියේ නිලධාරියා ඉතාමත් දක්ෂ නිලධාරියෙක් අපි අදත් කියනවා. ඔව් සෑහෙන දුරට විමර්ශන කරගෙන ආවා. නමුත් දේශපාලන අතගෑයීම් වලින් තමයි ඔව්ව ඒ විදිහට හැදුනේ. මේ අනිත් පැත්තට යන්න ගියේ. නමුත් ඔහු ආයෙපත් කරගෙන අර ඔහුට දඬුවම් කරපු නිසා පරිගැනීමේ චේතනාවෙන් වගේ ඔහු වැඩ කරනවා නම් ඒක සාමාන්‍ය විදිහක්, සාමාන්‍ය දෙයක්, සාමාන්‍ය මිනිහෙකුගේ. නමුත් මේවා හොඳට තේරුම් අරගෙන වැඩ කරන්න. මොකද මේ අවසානයේදී පාස්කු මම දැක්ක දැන් ආයෙ අර පොත් ලියපුම් මේ මෝටර් සයිකලයේ ගියවුන් ලොකු වාහනවල යන්නේ. ඔය පොත් ලියලා ඕක ගැන කෑ ගහලා ඔය මිනිස්සු කරේම සල්ලි හොයන එක. YouTube channel හදා ගන්න ඕකට කෑ ගහනවා. දැන් ඕක සල්ලි එන්නේ නැත්නම් තිබුණා. දැන් මේක ආයෙ කරලියට ඇවිල්ලා අර පරණ මූණවල ටික පේනවා හැමතැනම මේ දැන් දඟලනවා ආයෙ මේ මයික් හයි කරගෙන කෑ ගහනවා. මොකද ආයෙ සල්ලි එනවා මුන්ට. මේක මේ හිඟන්නක තුවාලේ කියලා මම කිව්වේ ඒකයි. ඒක නිසා මෙතන මම දකින දේ නම් මේක දැන් මේ කාර්යල් වහන්සේ සම්පූර්ණම රනිල් විරෝධිනේ. උන්වහන්සේ ගෝඨාභයව ගෙනාවා. උන්වහන්සේ මේ සැරේ මොනවාද ගොක්කිරිදා මුළු ලංකාවෙම ස්වාමිලාට කියවුවා 76ක සාපේ. ඒකින්ද හොඳට කල්පනා කරන්න කියන්නේ මේ මාලිමා මේ ආණ්ඩුව මේ මොනපත් කරන්න කියලා. පැහැදිලිවම කිව්වා. අවසානයේදී දැන් උන්වහන්සේ මේ ආණ්ඩුවේ මොනවාද මේ පාලනය කරන කෙනා වගේ කතා කරනවා. උන්වහන්සේගේ මේ වලි සම්පූර්ණ පාස්කෝ ගැන මේක රජයට මේ මොනවාද මේ රජය හොඳයි, අරක හොඳයි, මේක හොඳයි. මම නම් කියන්නේ පූජාවක් තියාගෙන ධර්ම දේශනාවක් කරගෙන ඉන්න ඕන. අපි පාරට බහින්න ඕන. නමුත් මේ මයික් අල්ලගෙන මේ අනවශ්‍ය දේවල් කරන්න ගියාම අපි කතෝලිකයෝ වශයෙන් මොකද ස්වාමිලා කියන්නේ ලෝගුවක් දාගත්ත පවට මේ පමණින් මේ
ක්‍රිස්තුස් වහන්සේගේ මේ මොන අනුගාමිකයෝ වෙන්නේ අපි දකිනවනේ ලෝකව සිකියුරිටි කරගෙන ඉන්න මිනිස්සු අපි දකිනවා ඔය හාමුදුරුවෝ වගේම අපි මේගොල්ලොත් එක්ක බොහොම ළඟින් වැඩ කරනවානේ අපි මම වතිකන් එකේ සෑහෙන කාලයක් ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් වැඩ කරා ડોક્ટર ජයලත් ජයවර්ධන ඉන්න කාලේ අපි මේක ඇතුලේ දකිනවා එතකොට මොනවාද මේ අපිට ලෝකෙටම ඉන්න සිංහල කතෝලිකයා ශ්‍රී ලංකාව විතරයි එතකොට අපි මම කතෝලිකයෙක් වශයෙන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ සභාව රැකගන්න කතෝලිකයෝ රැකගන්න අපි අභිමානවත් විදියට අපේ රටේ ලස්සන ජීවත් වෙන්න. එතකොට මේ ලෝකෝ දාගත්ත පළියට සභාව විනාශ කරන්න අපි කොහොමවත් ඉඩ දෙන්නේ නැහැ. මිනිස්සු මේ පාස්කු දවසේ වෙච්ච හානිය අපිට තාම පේනවා. හැබැයි මේකෙන් සපගත්ත මේකෙන් සල්ලි හොරා කාපු සමහර මේ වතිකන් එකේ මම දැනුවත්ව ඉන්ක්වයරි එකකුත් යනවා ඒ මුදල් වලට මොකද උනේ කියලා. මේවා අපි වගකීමෙන් කියන්නේ කවුරුවත් නැහැ කියනවා අපිට වතිකන් එකට පොඩි සම්බන්ධකම් තියෙනවා. නැවතත් හොයන්නත් පුළුවන්. ඒක නිසා ඉල්ලීමක් කරනවා අපේ පියතුමා ළඟිනුත් මේකට ඇඟිලි ගහන්න නැතුව මේකට සහයෝගය දෙන්න දීලා මම අදත් කියනවා මේක පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලා කියලා අදත් කියනවා ගෝඨාභය තමයි මේක ප්ලෑන් කරේ කියලා මෛත්‍රිය පවා ගුණාට අඳගෙන අදත් කියනවා ඔය සලේලා මේ ඔක්කොම සහනාල්ලා එක්ක ඍජු ගනුදුනු තිබුණයි කියලා ඒක නිසා මේකට හරි තැනකට අපි ගෙන්න ගන්න ඕන හරි තැනකට එන්න ඕන හැබැයි ආයෙසරයක් මේක පිටිපස්සේ ඉඳගෙන මේ අහිංසක මිනිස්සුන්ගේ කඳුළු වලින් දුක් වලින් මලුන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා මේක බිස්නස් එකක් කරගන්න උන්ටත් විරුද්ධව අපි හඬක් නගන්න ඕනේ. ඉදිරියේදී නංගම් වලින්ම කියන ඔය කෑ ගහන කට්ටිය පොත් ලියපු කට්ටිය මොටර් සයිකලේ ඇවිල්ලා දැන් ලොකු වාහනවල යන උන් සිල්ලර කඩ දාන් උන් දැන් කොතනද ඉන්නේ? අපි දකිනවා. කෝටි ගණන් සල්ලි හොයපු මිනිස්සු මේක හරහා අහිංසක මිනිස්සුන් රටට ජයවා මේකට සාධාරණයක් වෙන්න ඕන. හැබැයි මොන සෙල්ලම් කරත් දෙවියන්ගෙන් මුන්ට දනුවල් ලැබෙනවමයි.